ආයුබෝවන් සියලුම දෙනාට අපගේ වීඩියෝ මාලාවේ දෙවන වීඩියෝ එකෙන් අපි හඳුන්වා දෙන්නේ SW map නැමැති මෘදුකාංගයෙහි වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද කියලා. අපි මුලින්ම අපගේ මුල්ම වීඩියෝයෙන් අපි කියා දුන්නා කොහොමද මේ SW map කියන ඇප්ලිකේෂන් එක අපගේ ජංගම දුරකථනයට ඉන්ස්ටෝල් කරගන්නේ සහ එහි සෙටින්ස් සකසන ආකාරය. අද දිනේදී අපි සූදානම් වෙන්නේ කොහොමද ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගෙන ලේයර් එකක් ක්‍රියේට් කරගෙන අපිට අවශ්‍ය දත්තයක් ඇතුළත් කර ගැනීමට මෙහි කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. අපි මුලින්ම අපගේ SW map එක ඕපන් කරගමු. හරි. අපි මුලින්ම මේ ඇප් එක ඕපන් කරගත් පසු අපිට මෙහි වැඩ කටයුතු කරගෙන යන්න අපි අපගේ ඩිවයිස් එකේ ලොකේෂන් ඔන් කරගන්න ඕන. මොකද GPS තාක්ෂණය මගින් තමයි මේ ඇප් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපට සැටලයිට් ග්‍රහණය වන ආකාරය ඉතාමත්ම වැදගත්. අපි සැටලයිට් ග්‍රහණය වී ඇද්ද කියලා මෙන්න මේ සැටලයිට් අයිකනය මත ක්ලික් කරමු. එතකොට අපිට දකින්න ලැබෙනවා අපගේ ඩිවයිස් එකට සැටලයිට් විශාල ප්‍රමාණයක් ග්‍රහණය වෙලා තියෙනවා. ඒ වගේම අපි කලින් මතක් කළ p.v.h. කියන එක දෙකට අඩු සංඛ්‍යාවකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපට අපගේ වැඩ කටයුතු කරගෙන යන්න දැන් මේ අවස්ථාව. අපි මුලින්ම මේ 33 ක්ලික් කර ප්‍රොජෙක්ට් යන්න. මම දැන් ප්‍රොජෙක්ට් විශාල ප්‍රමාණයක් ඇඩ් කරගෙන තියෙනවා. අපි අද අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ඇඩ් කරගමු. මේ ධන ලකුණ ක්ලික් කර ප්‍රොජෙක්ට් එක ඇඩ් කරගන්න. ප්‍රොජෙක්ට් නේම් එක විදිහට මම අද දෙනවා EDO office කියලා. යටින් create project දෙන්න. අපිට එතකොට EDO office කියන ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් වුණා. අපි දැන් එම ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ. අපි දැන් ඒකට දත්ත ඇතුළත් කිරීමේදී ලේයර් එකක් ක්‍රියේට් කරගන්න ඕන. අපි මේ කොටු සලකුණ මත ක්ලික් කරනවා. අපි මෙතන උඩින්ම තියෙනවා අපට බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකක් ඇඩ් කරගන්න. අපි එතෙන්දී Google Hybrid කියන ලේයර් එක අපි ඇඩ් කරගනිමු. අපි මෙහි වැඩ කටයුතු කරගෙන යාමට බෑග්ග්‍රවුන්ඩ් ලේයරට අමතරව මැප් ලේයර් එකක් ක්‍රියේට් කරගත යුතුයි. මේ ඉහළින් තියෙනවා ට්‍රැක් සහ ෆොටෝ කියලා දෙකක්. අපිට මේ දෙකටම ටික් දෙකක් දාගන්න ඕන. මොකද නැත්නම් අපි ට්‍රැක් එකක් ඇඩ් කළත් ෆොටෝ එකක් ඇඩ් කළත් ඒක මැප් එකේ පෙන්වන්නේ නැහැ. මේ දෙකට හරි ලකුණු දෙකක් අපි යොදාගත යුතුයි. අපි දැන් මෙතන මේ මැප් ලේයර් කියන තැන ධන ලකුණ ක්ලික් කර අපි ලේයර් එකක් ක්‍රියේට් කරගනිමු. අපිට මෙතෙන්දී අපි කලින් ඇඩ් කරලා තියෙන KML එහෙම නැත්නම් shape file මොනවා හරි අපිට මේ අවස්ථාවලින් අපිට ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේකෙන්ම අපි ලේයර් එකක් ඇඩ් කරගන්න ඕන නම් යටම කෙළවරේ තියෙනවා drone feature කියලා. අපි ඒක ක්ලික් කරලා ලේයර් එකක් ඇඩ් කරගන්න. හරි. අපි මුලින්ම ලේයරට නමක් දෙන්න ඕන. අපි මෙතන EDO office කියලාම ලබා දෙමු. ඊට පස්සේ geometry type යටතේ අපි point layer එකක්ද line එකක්ද polygon එකක්ද කියලා අපි තෝරන්න ඕන. අපි ED office කියලා අපි ලකුණු කරන්නේ තිතකින්. ඒ නිසා අපි point කියන එක දෙනවා. geometry symbol යටතේ අපිට පුළුවන් මේකට color එකක් සහ අවශ්‍ය හැඩයක් ලබා දෙන්න. මේ ඊහිස ක්ලික් කරාම අපිට පුළුවන් මෙන්න මේ පෙන්නන ඕනෑම සිම්බල් එකක් ලබා දෙන්න. මම fill circle කියන එක ලබා දීලා අපිට මෙතනින් පුළුවන් මේ color layer color කියන තැනින් පුළුවන් අපිට මේකට color එකක් දෙන්න. අවශ්‍ය පාටක් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. මම කහ පාට තෝරනවා. අපිට මේ opacity එක අඩු වැඩි කිරීමේ හැකියාව තියෙනවා. අපි යටින් okay ලබා දෙනවා. දැන් අපේ තිතකින් පෙන්නනවා අපේ EDO office එක. එහි පාට වෙන්නේ කහ පාට. අපි okay ලබා දෙනවා. මෙතනින් add කරනවා. අපි දැන් layer එකක් create කරගෙන තියෙන්නේ EDO office කියලා point layer එකක්. අපි මෙතනින් close කරනවා. අපි දැන් නැවතත් none කියලා දෙනවා. මෙන්න මේ වම් පස ඉහළ කෙළවරේ location icon මත ක්ලික් කරාම අපි ඉන්න තැන තමයි මේ රතු පාටින් පෙන්වන්නේ. ඒ කියන්නේ අපි field එකේ ඕනම තැනකට ගිහිල්ලා මේ location සලකුණ ක්ලික් කරාම අපට අපි ඉන්න තැනට මේ රතු පාටින් තිත ලැබෙනවා. අපගේ background layer එක හැටියට satellite layer යොදාගෙන අපි බලමු අපි ඉන්න තැන නිවැරදි කියලා. මම මේ වෙලාවේ ඉන්නේ මගේ නිවස නිසා නිවස තියෙන තැන තමයි මේ පෙන්වන්නේ. අපිට පුළුවන් දැන් මෙහි අර ලේයර් එකක් කලින් නිර්මාණය කරගෙන තියෙනවා ED office කියලා. මම දැන් අපේ නිවස office එක කියලා හිතාගෙන මට ලකුණු කරන්න පුළුවන්. අපි ලකුණු කරන්නේ මේ පැන්සල සලකුණ අපි ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම අපට features ගණනාවක් එනවා. මෙතන තියෙනවා යටින්ම add point කියලා. අපි add point කියන සලකුණ මේ ධන ලකුණ මත ක්ලික් කරාම ඒක
කොළ පාට වෙනවා. අපිට ඒ කියන්නේ දැන් පුළුවන් අපිට පොයින්ට් එකක් ඇඩ් කරන්න. අපි දැන් අර ED ඔෆිස් එක මම දැන් නම් මෙතන මගේ නිවස උඩින් තමයි සලකුණු කරන්න යන්නේ. ඔයාලා අදාළ තැනට ගිහිල්ලා අදාළ ස්ථානය මත ක්ලික් කරන්න. දැන් මම ක්ලික් කරාම මට මේ මං ඉන්න තැනින් කහ පාටින් අපි කහ පාට තේරුවේ සිම්බල් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මට ඕනනම් තවත් එකක් ඇඩ් කරගන්න. මේ ඇඩ් පොයින්ට් කියන එක මෙහෙමම තියෙද්දි මම තව එකක් සලකුණු කරනවා. පොයින්ට් දෙක. අපිට දැන් ඔන්න අවශ්‍ය වෙනවා මේ පොයින්ට් දෙක අපිට ටිකක් පොඩියට තමයි පේන්නේ. ඒ කියන්නේ හීනිවට. අපි මේක සෙටින් වලින් ගිහිල්ලා අපි විශාල කරගන්න. සෙටින් ගියා පොයින්ට් මාකර් සයිස් කියන එකේ අපි දුන්නේ large. අපි දැන් very large කියන එකට ටික් එක දාලා බැක් වෙමු. දැන් අපිට කලින්ට වඩා ටිකක් විශාලව ඒ අපි ලබාගත්ත පොයින්ට් දෙකම පේනවා. මම දැන් පොයින්ට් 3ක් ලකුණු කරා. 1 2 3 කියලා. අපිට දැන් අවශ්‍ය නම් පොයින්ට් එකක් ඩිලීට් කරන්න. හිතමුකෝ අපි අතින් වැරදියට පොයින්ට් එක ඇඩ් වුණා කියලා. මෙතන තියෙනවා delete point කියලා. අපි delete point කියන එක ක්ලික් කරාම මෙම රතු පාට වෙනවා. ඇඩ් පොයින්ට් එක කොළ පාට නැතුව ඒක හයිඩ් වෙලා යනවා. දැන් අපි මේ පොයින්ට් එකක් මත delete කරමු. මට අවශ්‍යයි දෙවෙනි පොයින්ට් එක delete කරන්න. මම ඒක මත ක්ලික් කරනවා. එතකොට මේ පොයින්ට් එක delete කරන්නද කියලා අහනවා. අපි yes දෙනවා. එතකොට දැන් අපිට දෙක delete වුණා. 1යි 2යි තියෙනවා. මට අවශ්‍යයි තුන්වෙනි එකත් delete කරන්න. මම මේක මත ක්ලික් කරනවා delete දෙනවා. අපිට අවශ්‍ය නම් මේ පොයින්ට් එකම තව ටිකක් මෙහාට ගන්න. මම මේ නිවසේ එහා කෙළවරෙන් තියලා තියෙන්නේ. මට අවශ්‍යයි මේක නිවසේ මෙහා කෙළවරට ගන්න. මම කරන්නේ නැවත මේ පැන්සල් සලකුණ ක්ලික් කරලා මෙතන තියෙනවා move point කියලා. අපි ඒක ක්ලික් කරාම මේම කොළ පාට වෙනවා. ඒක ක්ලික් කරලා අපි මේ පොයින්ට් එක මත මේ අංක 1 මත ඇඟිල්ල තියෙනවා. එහෙම නැත්නම් ක්ලික් කරනවා. එතකොට අපිට කොළ පාටින් අයිකන් එකක් එනවා. ඒ කොළ පාට අයිකන් එක අපිට ගෙනියන්න බෑ. අපි මේ ස්ක්‍රීන් එක එහා මෙහා කරලා නිවසේ මෙහා කෙළවරට කොළ පාට ලකුණ ගෙනියනවා. කොළ පාට සලකුණ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන දැන් තියෙනවා cancel move point සහ move point කියලා. අපි මේ move point මත වරක් ක්ලික් කරනවා. එතකොට අපිට මේ එහා කෙළවරේ තියෙන පොයින්ට් එක මේ කොළ පාට සලකුණ තියෙන ස්ථානයට පැමිණෙනවා. හරිනේ. එහා කෙළවරේ නිවස එහා කෙළවරේ තිබුණේ අපි දැන් මෙහා කෙළවරට ගන්න. අපි හිතමු අපිට යම්කිසි ස්ථානයක අපේ ක්ෂේත්‍රයට ගිහිල්ලා අපිට යම්කිසි ස්ථානයක ෆොටෝ එකක් ගන්න අවශ්‍ය කියලා. විශේෂයෙන්ම ඔෆිස් එකක, එහෙම නැත්නම් වැවක, පාන්සලක අපි කරන්නේ මේ කොඩිය සලකුණ මත ක්ලික් කරනවා. එතකොට අපිට ලැබෙනවා රෙකෝඩ් යටතේ ෆොටෝ කියලා. අපි එතනින් ෆොටෝ කියන මේ අයිකනය මත ක්ලික් කළාම අපට මෙහෙම කැම එක ඔන් වෙනවා. අපිට පුළුවන් අපිට අවශ්‍ය දෙයක් මේ ආකාරයට ෆොටෝ ගන්න. අපිට පුළුවන් මේ රිමාර්ක් යටතේ ඕනනම් මේ පිළිබඳව විස්තරයක් මොනවා හරි ඇඩ් කරලා අපිට මේක සේව් කරගන්න. හරිනේ. එතකොට අපිට ෆොටෝ අයිකනයක් තමයි පෙන්වන්නේ. එක සැරේට ෆොටෝ එක පෙන්වන්නේ නැහැ. මේක මෙහෙම ෆොටෝ එකක් මෙතන සේව් වෙච්ච බවක් තමයි අපිට පෙන්වන්නේ. අර ෆොටෝ එක සලකුණක් තියෙනවා. ඒක සේව් වෙලා. යම් කිසි දවසක මෙතන අපි ගියපු තැන අපි හිතමු අපිට මතක නැහැ කියලා. අපි මේ ෆොටෝ එක මත ක්ලික් කරනවා. එතකොට අපිට ලැබෙනවා අපි අර එදා සේව් කරපු ෆොටෝ එක. අපි යම් කිසි විස්තරයක් දුන්නා නම් ඒකත් අපිට මෙතෙන්ට ඇඩ් වෙනවා. අපිට මේ ෆොටෝ එක ඩිලීට් කරන්න අවශ්‍ය නම් අපි මෙතනින්ම කෙළවරේ ඩිලීට් සලකුණ ප්‍රෙස් කරාම අපෙන් අහනවා ෆොටෝ එක ඩිලීට් කරන්නද කියලා. අපි එතනින් ඩිලීට් කරලා දාන්න. අපිට මේ පැන්සල් සලකුණ ක්ලික් කළාම අපට අපි ඉන්න ලේයරේ මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. මේ මැද හරියෙන් තියෙනවා ED office කියලා. අපි ඒක ක්ලික් කරාම අපිට පුළුවන් අපි ඉන්න ලේයරේ බලා ගන්න. අපි දැනට ඉන්නේ EDO office කියන එක. හරි. අපි බලමු පොයින්ට් එක මත දැන් ක්ලික් කරනවා. එතකොට අපට මෙහි ලේයර් එකේ ඇට්‍රිබියුට් කිසිවක් පෙන්වන්නේ නැහැ. අපිට දත් එකතු කරගන්න බෑ. අපි දැන් මේක මෙතනින් ක්ලෝස් කරලා මෙතන ඉහළ කෙළවරේ මේ කොටු සලකුණු මත ක්ලික් කරලා මුලින්ම ක්‍රියේට් කරගත්ත ලේයර් එකට යනවා. අපි මේ ලේයර් එක මත මෙතන මේ ටික් ලකුණෙන් තමයි මේ ටික් ලකුණ ඕෆ් කළාම මෙතන මේ හරි ලකුණ අපි යොදන්න ඕන. හරි ලකුණ අන්ටික් කළාම අපිට කිසිම සලකුණක් මෙතන පෙන්වන්නේ. අපි නැවතත් පෙන්වන්නේ ඒක අවශ්‍ය නම් මෙතන ගිහිල්ලා ටික් එක දානවා. එතකොට අපිට අපේ පොයින්ට් එක අපි දැන් ගිහිල්ලා අපි මේක එඩිට් කරගමු. මේ ED office කියන ලේයර් එක මත ක්ලික් කරමු. එවිට අපට
සෙටින් ලකුණක් දක්න ලැබෙනවා. අපි ඒ මත ක්ලික් කරමු. අපිට අවශ්‍ය නම් මෙතනින් මෙය රීනේම් කරගන්න පුළුවන්. මේ රීනේම් කියන තැනින් ED office කියන එක මට දැනට අවශ්‍ය වෙන්නේ නැහැ, මම කැන්සල් කරනවා. අපි layer attribute කියන තැනින් අපි මේ ධන ලකුණ මත ක්ලික් කර layer attribute අංකයක් දෙන්න ඕන. අපි නොම කියලා අපි දෙමු. අපි මෙතන ඊහිස යටින් ඉලක්කම් වලින් තමයි ටයිප් කරන්න ඕන. අපි ඒක සේව් කරනවා. එතකොට එක ඇට්‍රිබියුට් එකක් ඇඩ් වෙලා තියෙනවා. අපි නැවතත් ධන ලකුණ ක්ලික් කරනවා. අපි name කියලා දෙනවා. name එකක් සාමාන්‍යයෙන් ටයිප් වෙන්නේ text එකක් විදියට. අපි text කියලා දෙනවා. ඒක සේව් කරනවා. තව එකක් ඇඩ් කරනවා. ds division එක. ඒකත් අපි දෙන්නේ ටෙස්ට් එකක් විදියට. ඒකත් සේව් කරනවා. අපි ඇඩ් කරනවා gn division කියලා. අපි ඒකත් ටෙස්ට් එකක් විදියට දෙන්නේ. ඒකත් ඇඩ් කරනවා. අපි මෙතෙන්ට ගිහිල්ලා අපි මෙතන ටයිප් කරනවා photos. අපි මෙතන photos කියලා ටයිප් කළහොත් අපි මෙතන අනිවාර්යයෙන්ම යට තියෙනවා photo කියලා. මේ photo කියන එක අපි මෙතන attribute type එක විදියට දෙන්න ඕන. අපි ඒකත් save කරනවා. අපිට අවශ්‍ය නම් මෙතන video එකක්. එහෙම නැත්නම් audio එකක් වුණත් add කරගන්න පුළුවන්. video එකක් අපි add කරනවා නම් video සහ audio කියන ඒ attribute type දෙක අපි ලබා දිය යුතුයි. දැනට මම ඒව add කරන්න යන්නේ නැහැ. මේ තියෙන ටික add කරගන්න. හරි. අපි දැන් මෙතනින් close. මෙතනින් close කරනවා. හරි. අපි බලමු දැන් මේ මත ක්ලික් කරලා මම මේ අංක 1 කියන පොයින්ට් එක මත ක්ලික් කරනවා. පැන්සල ලකුණ මත ක්ලික් කරන්න add point කියලා මෙහෙම කොළ පාටින් ආවම අපි මේක මත add කරනවා. එතකොට මම කලින් එක පොයින්ට් එකක් නිර්මාණය කරපු නිසා තමයි මේක 2 කියලා ආවේ. අපි දැන් මේක මත මේ තිත මත ක්ලික් කරමු. අන්න එවිට අපිට ලැබෙනවා අපි අර කලින් add කරපු attribute table එක. මේකට කියන්නේ attribute table එක. අපි මේක අවශ්‍ය විදියට මේ ටික fill කරගෙන යමු. ඔන්න ED office එකේ අංකය අපි දාමු 253 කියලා. ඒක save කරනවා. name එක දාමු. name එක දැම්ම බෝවල කි. ds එක කොහෙද? වලස්මුල්ලනේ. gn එක බෝවල. බෝවල west. බෝවල west. එතකොට එතෙන්ට ගිහිල්ලා අපි දැන් ඉන්නේ කාර්යාලය ගාව. අපිට අවශ්‍යයි මේ කාර්යාලය සේවා පියසක්. ඒ සේවා පියසේ ෆොටෝ එකක් අපිට අවශ්‍යයි. අපි හිතමු අපි මෙතන මේ ධන ලකුණ ක්ලික් කළ විට අපිට මේ විදියට ඕපන් වෙනවා cam එක. ED office එකේ අපි ෆොටෝ එකක් මේ විදියට ලබා ගන්න. ඒක සේව් කරනවා. ඒ ටික සියල්ල fill කරගත් පසු අපිට මෙතන මේ අපේ save icon එකක් තියෙනවා. floppy diskette එකක් වගේ. අපි ඒක ක්ලික් කරමු. යටින් වැටෙනවා save. ඊට පස්ව අපිට attribute save කියලා වැටෙනවා. අපි දැන් මෙතනින් ඉහළ කරවනින් මේක close කරනවා. හරි. අපිට දැන් පළවෙනි එක මත අපි දැන් point එකක් ක්ලික් කරමු. මට අවශ්‍යයි දැන් පළවෙනි point එක මගේ delete කරන්න. අපි ඒ මත ගියා. අපි කොහොමද පළවෙනි point එක delete කරන්නේ? pencil මත ගියා. මෙතනින් අපි ලබා දුන්න delete point. අංක 1 මත අපි click කරා. delete this point කියලා අහනවා අපි yes දෙන්න. එතකොට පළවෙනි point එක delete. අපිට දැන් තියෙන්නේ දෙවෙනි point එක. අපි දෙවෙනි point එකට ගිහිල්ලා බැලුවම් පස්සේ හරි 253 බෝවල වලස්මුල්ල බෝවල west එක ෆොටෝ එකක් තියෙනවා. අපිට මේ විදිහට තව අවශ්‍ය නම් ඕන තරම් attribute එකතු කරගන්න පුළුවන්. අපි දැන් බලන්නේ මේක අපිට මොකද්ද කියලා එක සැරේට මෙහෙම බැලුවට අපිට හිතා ගන්න බෑ. අංක දෙකක් විතරයි තියෙන්නේ. අපි යනවා දැන් මේක ලේබල් කරගන්න. ඒක සිදු කරන්නේ අපි නැවතත් මේ layer එකට යනවා. මේක තමයි අපේ ED office කියන layer එක. හරිද? අපි ED office layer මත ක්ලික් කරනවා. setting ලකුණට යනවා. අපිට මෙතෙන්ට ගියාම මේ label field කියලා දැනට no label කියලා තියෙනවා ඉස්සරහින් ඊතලයක්. අපි ඒක මත ක්ලික් කරාම අපිට මෙන්න මේ අපි කියපු අර අපි type කරපු සියල්ල එනවා. හැබැයි අපිට photos videos වලින් කිසිම field එකක් label කරන්න බෑ. ඒ නිසා මම දෙනවා මේ name කියන එක. name කියන එක දුන්නම අපිට මෙතන කළු පාටින් අපිට ඒක ඇල්ල highlight වෙලා පෙන්නනවා. අපි දැන් ගිහිල්ලා බලමු අපේ point එකට. දැන් අපිට බෝවල කියලා වැඩිලා තියෙනවා. අපි හිතමු මේ වගේ point 10ක් තිබුණා කියලා. ඒ 10ට නම් 10ක් තියෙන්නේ. ඒ නම් 10 අපේ මේ map එක මත අපිට පෙන්න. හොඳයි. එහෙනම් අපි දැන් දන්නවා ප්‍රොජෙක්ට් එකක් සහ ලේයර් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. අපි ඊළඟට බලමු අලුතින් ප්‍රොජෙක්ට් එකක් සහ ලේයර් එකක් නිර්මාණය කරගෙන විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීන්ට ආර්ථික සංවර්ධන නිලධාරීන්ට වැදගත් වන සම්පත් පැතිකඩේ තොරතුරු මෙමගින් ඇතුළත් කරගන්නේ කොහොමද කියලා. මම අලුතින් ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරගන්නවා වසමේ පවුල්වල තොරතුරු කියලා. ඒ වගේම මම ලේයර් එකක් නිර්මාණය කරගන්නවා. එහි නම පවුල් තොරතුරු කියලා. ජියොමෙට්‍රි ටයිප් එක පොයින්ට් ලේයර් එකක්. ඒ වගේම එහි සිම්බල් එක සර්කල් කියලා වර්ණය කහ පාට කියලාත් ලබා දෙනවා. මම දැන් ඇට්‍රිබියුට් දාගෙනමයි යන්න හදන්නේ. මම මේ පවුල් තොරතුරු ලේයර් මත ක්ලික් කරලා
ඇට්‍රිබියුට් ෆිල් කරගන්න හදන්නේ. ඇට්‍රිබියුට් නේම් එක විදියට මම මුලින්ම අණු අංකය කියලා ටයිප් කරනවා. විශේෂයෙන්ම මේ අණු අංකය කියන එක වැදගත් වෙනවා. මොකද අපි පොයින්ට් ගණනාවක් ලකුණු කරද්දී කිසි විදියකින් පොයින්ට් එකක් දෙකක් ඩිලීට් කරන්න වුවහොත් අපට අපේ නිවාසවල අණුපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අණු අංකය හැම වෙලාවකම යොදන්න මතක තබා ගත යුතුයි. අපි මේ ආකාරයටම අනෙත් ඇට්‍රිබියුට් ටිකත් අපි යොදාගමු. මොකද මම කලින් මේක ඉතා සෙමින් කියා දුන්නා. මම මේ ටික දැන් වේගෙන් යනවා. මෙන්න මෙතෙන්දී අපිට අලුත් දෙයක් හමු වෙනවා. මේ නිවාස තත්වයේදී අපිට විවිධ අවස්ථාවන් තෝරන්න ඔප්ෂන් එකක් මෙතෙන්දී ලැබෙනවා. මේ මැද හරිය තියෙනවා ඔප්ෂන් කියලා. අපිට ඒක ක්ලික් කරාම අපිට තව ධන ලකුණක් ලැබෙනවා. අපිට එතෙන්දී නිවාස තත්වයන් තේරීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා නිවාස වර්ග කිහිපයක් තියෙනවා. ස්ථිර, අර්ධ ස්ථිර, తాවකාලික, ලෑලි, වෙනත් ආදී වශයෙන් අපිට මේ ඔප්ෂන් වැලූ එක යටතේ එම තත්වයන් ඇතුළත් කළ හැකියි. අපි බලමු දැන් ඒක කොහොමද ඇතුළත් කරන්න කියලා. අපි මේ ඔප්ෂන් යටතේ තියෙන ධන ලකුණ ක්ලික් කරලා අපට අවශ්‍ය ඒ නිවාසවල පවතින තත්වයන් ඇතුළත් කරන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී ස්ථිර, අර්ධ ස්ථිර, తాවකාලික, වෙනත් ආදී වශයෙන් අපිට සම්පත් පැතිකඩයේදී හමු වෙන නිවාස තත්වයන් ඇතුළත් කරනවා. මීළඟ ඇට්‍රිබියුට් නේම් එක හැටියට මම ලබා දෙනවා වහලේ ස්වභාවය. අපි වහලේ ස්වභාවය අනුවත් සාමාන්‍යයෙන් නිවාස වර්ග කරනවා. ඒ අනුව අපට උළු වහලවල්, ඒ වගේම ඇස්බෙස්ටෝ සීට් වහලවල්, පොල්ලතු වහලවල්, ටකරන් සහ වෙනත් වශයෙන් අපට වහලේ ස්වභාවය අනුව නිවාස වර්ග කරන්නත් පුළුවන්. අපි බලමු ඒ ටිකත් එන්ටර් කරගමු. හොඳයි එහෙනම් ඔය ආකාරයට සම්පත් පැතිකඩේ සියලුම තොරතුරු ටික අපිට ඇතුළත් කරගන්න පුළුවන්. අපි දැන් බලමු ක්ෂේත්‍රයට ගිහිල්ලා කොහොමද මේ තොරතුරු ටික අපි ඇතුළත් කරගන්නේ කියලා. අපි මුලින්ම ෆීල්ඩ් එකට ගියාම අපි අදාළ නිවස ළඟට ගිහිල්ලා අපි අපගේ ලොකේෂන් ඔන් කරගෙන අපි ලොකේෂන් සලකුණ ක්ලික් කරලා අපි ඉන්න තැන සලකුණු කරගන්න ඕන. මේ රතු පාටින් තිත එන්නේ අපි ඉන්න තැන. එතනම උඩට ගිහිල්ලා අපි චන්ද්‍රිකාව වැනි සලකුණ මත ක්ලික් කරලා අපි බලන්න ඕන අපේ වීඩොප් එක දෙකට වඩා අඩු අගයකට ඇවිල්ලාද කියලා. එතනම කෙළවරෙන් තියෙනවා 3.2 මීටර් කියලා. ඒ කියන්නේ අපි ලබා ගන්න පොයින්ට් එකේ නිවැරදිතාවය වෙන්නේ මීටර් 3.2ක් පමණ විශාල වෘතයක පිහිටන පොයින්ට් එක. අපි ඒ නිසා පුළුවන් තරම් සැටලයිට් ග්‍රහණය වෙලාද කියලා මුලින්ම බලන්න ඕන. ඉන්පසු අපි තොරතුරු ටික ඇතුළත් කරගන්න අවශ්‍යයි. හරි දැන් මේ අවස්ථාවේදී මේ රතු පාට තිත මේ නිවස ආසන්නයට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා දැන් අපි ඉන්නේ මේ නිවසේ මිදුලේ කියලා. ඒක නිසා අපි හරියටම මේ අපි තියෙන පොයින්ට් එක නිවසේ වහල මතින් අපි සලකුණු කරගත යුතුයි. ඉන්පසු අපි නැවත මෙම පැන්සල ක්ලික් කර එමගින් ඉවත් වෙලා අපි අපේ ඇට්‍රිබියුට් ටික ෆිල් කරගත යුතුයි. මේ පැන්සල සලකුණ ක්ලික් කළාම එන ටූල්ස් ටික තියෙද්දි අපිට අපගේ ඇට්‍රිබියුට් හෝ අපේ පොයින්ට් එක අපට ඇක්ටිව් වෙන්නේ නැහැ. අපි තිත මත නැවත ක්ලික් කර අපේ ඇට්‍රිබියුට් ටික අපි ෆිල් කරගමු. නිවසේ ඡායාරූපයක් ගැනීමේදී අපි මේ කැමරා අයිකනය මත ක්ලික් කළා. ඉන්පසු අපිට කැමරා එක ඔන් වෙනවා. අපි ගෘහ මූලිකයත් නිවස ඉදිරියෙන් තියලා අපි ෆොටෝ එකක් ගමු. අපි ෆොටෝ එක ගත්තට පසු මේක සේව් කරගත යුතුයි. හරි එහෙනම් අපි මේ ආකාරයට මුළු ගාමනින්දාරී වසමෙම නිවාසවල තොරතුරු මේ විදිහට ලබා ගත්තට පසු අපට මේක ෆිල්ටර් කරගන්න. ඒ කියන්නේ අපට අවශ්‍ය ෆීල්ඩ් එකකින් මේක ලේබල් කරගන්න පුළුවන්. අපි හිතමු ඔබගේ ප්‍රාදේශීය ලේකම් ඔබට කියන්න පුළුවන් මට ඔබගේ වසමේ තියෙන తాවකාලික නිවාස ටික හොයලා දෙන්න කියලා. එහෙම නැත්නම් අර්ධ ස්ථිර නිවාස ටික හොයලා දෙන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි ආධාරකමක් යටතේ සෙවිලි තහඩු ලබා දෙන්න පොල්ලතු හොයපු නිවාස ටික හොයලා දෙන්න කියන්න පුළුවන්. ඒ වෙලාවේදී අපි කරන්න තියෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා නිවාස ටික ලේබල් කරගෙන ඒ නිවාස ටික ෆිල්ටර් කරගෙන ඒ තොරතුරු ටික ඉක්මනින්ම ලබා දෙන්න අපිට හැකියාව ලැබෙනවා. මම මෙතෙන්දී මේ වසමේ තියෙන ස්ථිර නිවාස ටික ලේබල් කරගන්න. ඒක කරන්නේ මෙන්න මේ ආකාරයට මේ මෙතන ලේබල් කරලා තියෙන මේ කොටු සලකුණ මාක් කරලා මේ කළු පාට උනන් පස්සේ අපිට ඒකෙන් ඒ ලේබලේ ෆිල්ටර් වෙනවා. හරි එහෙනම්
මේ ඇප් එකේ තියෙන අනෙක් විශේෂම දේ තමයි මේ ඩිරෙක්ෂන් කියන්නේ. අපි මේ දැන් ලකුණු කරගත්ත පොයින්ට් එකට ඉහළින් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ලකුණු කරගත්ත නිවසට ඉහළින් තියෙනවා ඩිරෙක්ෂන් කිය. අපි ඒක ක්ලික් කරහොත් අපට ඒ නිවසට යන මාර්ගය Google Map එක ආධාරයෙන් පහසුවෙන්ම පෙන්눔 කරනවා. විශේෂයෙන්ම අපේ වසමට අපි ඇවිල්ලා යම්කිසි නිලධාරියෙක් එහෙම නැත්නම් අමුත්ෙක් ඇවිල්ලා යම්කිසි නිවසක් අපිට හොයලා දෙන්න කිව්වොත් අපිට ඔහුට ඉතා ලේසියෙන්ම මැප් එක ආධාරයෙන් ඔහුගේ නිවසට යන ආකාරය පෙන්වා දිය හැකියි. මෙන්න මේ drive කියන එකට යටින් තියෙන start කියලා start කියන එක ක්ලික් කරපු ගමන් අපට ඔහුගේ නිවසට යන මාර්ගය Google Map එක ඔස්සේ අපට පෙන්눔 කරනවා. Northeast on Danhina, Handagala Road toward Dayandara Warren. හොඳයි එහෙනම් අද වීඩියෝ එක පොඩ්ඩක් දිග වුණා. ඔයාලා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ආකාරය සහ එහි සෙටින් සකස් කරන ආකාරය මම පළවෙනි වීඩියෝ එකෙන් කියා දුන්නා. එම වීඩියෝ එකේ ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. කවුරුත් මෙම ඇප් එකත් ඩවුන්ලෝඩ් කරගන්න. මෙම ඇප් එකේ ඉතා වැදගත් ෆීචර්ස් ගණනාවක් ඉදිරියටත් කතා කරන්න තියෙනවා. ඒ වගේම අපේ නිලධාරීන්ට තමන්ගේ වෘත්තීන්ට ගැලපෙන ටෙක් වීඩියෝ ඉදිරියටත් මම මේ channel එක ඔස්සේ ගේන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා channel එක subscribe කරලා bell icon එකත් all දාගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. ස්තුතියි.